සිද්ධ කරන අවස්ථාවේදී ඒ වගේම දිහිතු ප්‍රාදේශ සභාවේ හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමන් පියතුදේ කුමාර මැතිතුමා එතුමන්ටත් අපි ආරාධනා කරනවා. ඒ වගේම අපි ආරාධනා කර සිටිනවා විශේෂ විමර්ශනාංශයේ අපේ උප පොලිස් පරිශ්‍රයක මැතිතුමන්ටත් අපි ආරාධනාව පිළිගන්න අපත් එක්ක එකතු වෙන්න ආරාධනා කරනවා. ඒ වගේම කොළඹ මහනගර සභාවේ ඉංජිනේරු දුමින්ද පීරිස් මැතිතුමන් එතුමන්ට අපි ආරාධනා කරනවා මේ අවස්ථාවට සහභාගී වෙන්න. ඒ වගේම දෙහිවුන් නෙක්ටා හෝටලේ අධිපතිතුමන් කපිල මහතාට ඒ වගේම සිටි සර්විස් සෙන්ටර් ආයතන අධිපති විජිත කරුණාරත්න මැතිතුමන්ට ඔබතුමන්ට ඒ වගේම අපි ආරාධනා කරනවා ලක්ෂිත ක්‍රවුන් ප්‍රශාසන ආයතන අධිපති ලක්ෂිත සමන්ත්‍රී මැතිතුමන්ට ඔබතුමන්ට ඒ වගේම වෛද්‍ය අරවින්ද කලවාණ මැතිතුමන්ට ඔබතුමන්ට ඒ වගේම ශමින්ද පාගොඩ මැතිතුමා නියෝජනය කරමින් මදුෂ බණ්ඩාර පාගොඩ පුතණුවන් එනවා එතුමන්ට ආරාධනා කරනවා. ඒ වගේම व्यवस्थाවට සහභාගී වී සිටින අපි ආරාධනා කළ ඒ සම්භාවනීය ආරාධිත පිරිසට ඒ සුභහන් කාර්යය ඉටු කරවන්න පහන් සිතුවිලි පෙරදැරිව ආරාධනා කර සිටිනවා තොරණ අභියසට එකතු වෙමින් ඒ කාර්යය ඉටු කර දෙන්න. 550 ජාතක පොතෙන් එන මුදුලක් ජාතක කතාවස්තුව පිළිබිඹු කරන දර්ශනීය මහා තොරණයි මේ ආලෝකයන් වෙන්නේ ඓතිහාසික අතුලගම් පුරවරයට නව ජීවයක් නව පණ නව ආලෝකයක් එකාසු කරමින් අද දවසේදී මේ දර්ශනීය මහා තොරණ විවෘත වෙනවා. ඒ වගේම පොසොන් කලාපය විවෘත වෙනවා. සෝහසත් ගතිගතුන්ගේ පහන් සංවේගයේ උදෙසා මේ වැටිබර අවස්ථාව ඔබට දැක බලා ගැනීමේ හැකියාව උදා වෙනවා. මේ කාර්යය ඉටු කරවන්නේ ඓතිහාසික අතුලගම් පුරවරේ එක්සත් වෙළඳ සංගමය ප්‍රථම වතාවට මේ කාර්යය සිදු කරදී සියලු දෙනාගේම සුබ පැතුම් මේ වෙනුවෙන් ලැබේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ පහන් සිතුවිලි උපදවාගෙන මේ යහපත් කාර්යයට උදරවන්න අත්වැදගත් ශක්තිය දුන්න සියලු දෙනාටම අපි හදපිරි ගෞරවණීය ස්තුති මේ වෙලාවේදී ප්‍රදානය කරනවා එක්සත් වෙළඳ සංගමය වෙනුවෙන්.